හෙලෝ මගේ ලස්සන ළමයි එනවාද මෙන්න මේ වගේ ලස්සනම ලස්සන ස්ලිපර්ස් ටිකක් බලන්න අද දවසේ යනවා ස්ලිපර්ස් ගොඩාරියා වීඩියෝ එක දිග වැඩි වුණොත් මම පාර්ට් 2 එකක් විදිහට හරි අරගෙන එන්නම් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න මුලින්ම මම ඔන්න අතට ගත්තා සීනි බෝලයක් වගේ තියෙන ෆ්ලැට් ස්ලිපර්ස් දෙකක් ඉතින් මේක ඔයගොල්ලෝ බ්‍රවුන් කලර් එකෙන් බ්ලැක් කලර් එකෙන් නිතරම දැකලා තියෙනවා නේද විජුවල්ස් ටයිප් එකට ඉතින් ළමයි මේ දෙක අද යනවා ලස්සනම ලස්සන පින්ක් කලර් එකෙන් ෆ්ලැට් දෙකක් විදිහට ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම හැමදාම කියනවා ඕනම කලර් එකකින් මේ ස්ලිපර්ස් හරිම ලස්සනයි කියලා. ඉතින් මේ තියෙන මේ විදිහට හැඩවුණු එක ස්ලිපර් එකක්. අනිත් දෙක තමයි ළමයි මෙන්න මේ දෙක. ඉතින් මේ දෙක ගැන නම් ඉතින් කියන්න දේවල් නැහැ. හරිම ලස්සනයි. මේ පර්පල් කලර් එක විතරක් නෙමෙයි ළමයි අපි ගාව අවైలබල් තියෙන්නේ. මම මෙතනින් ෆොටෝ එක දාන්නම්. එතනින් ඕන කලර් එකක් අපිට කියලා මේ වගේ මැච් කරලා හදාගන්න පුළුවන්. හරිම ලස්සනයි. මේක ප්ලැට්ෆෝම් ටයිප් එකට තමයි කරලා තියෙන්නේ. ඉතින් ටයිප් එකට ප්ලැට්ෆෝම් එහෙම නැත්නම් මෙන්න මේ විජුවල්ස් ටයිප් එකට. මේක ඕගොල්ලෝ මෙච්චර දවසක් දැක්කේ ෆ්ලැට්ෆෝම් එකට ෆ්ලැට් ටයිප් එකනේ. ඉතින් ඔන්න අද යනවා 2 ඉන්ච් එකක් විදියට ළමයි. හරිම ලස්සනයි. මේ හැම එකම ඔයගොල්ලන්ට මේ විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති විදිහට. ඒ විතරක් නෙමෙයි අද දවසේ ගොඩාක් කස්ටමයිස් ස්ලිපර්ස් යනවා ළමයි. ඉතින් මේ තියෙන්නේ ඕගොල්ලෝ ගොඩාක් ආස බේජ් කලර් එකකින් කරපු ෆ්ලැට්ස් දෙකක්. ඉතින් මේකත් ඕගොල්ලන්ට ඕන කලර් එකකින් මට කියලා හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙච්චර දවසක් මේක දැක්කේ ෆ්ලැට් ටයිප් එකටනේ. ඉතින් ඔන්න අද දවසේ යනවා ළමයි 1.3 ඉන්ච් වෙජස් එකක් විදිහට. ඉතින් ඒකම හරිම ලස්සනයි. ඕනම තැනකට දාන්න පුළුවන් විදිහට තමයි මේ හැම එකක්ම තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ස්පෙෂල් කරලා මේකට විතරයි දාන්න පුළුවන් කියලා කියන්න ඕනෙම නැහැ. ඔය දවසකට පස්සේ මෙන්න මේකේ වයිට් එකක් තියෙනවා. ඉතින් ළමයි මේකෙත් කලර්ස් ගොඩාක් තියෙනවා. ඔයගොල්ලෝ මගේ පේජ් එක බැලුවොත් පල්ලෙහාටම ගිහිල්ලා මෙන්න මේකේ ගොඩාක් කලර්ස් තියෙනවා. බ්ලැක් එකේ ඉඳලා ගොඩාක් කලර්ස් තියෙනවා. ඉතින් මේකත් මගෙන් පර්චේස් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙන්න මේකත් කස්ටමයිස් එකක්. ඉතින් අපි ළඟ තියෙන මේකක්. එයාට පිටිපස්සට ඕනුනා මෙන්න මේ විදියට මහත්තට ස්ට්‍රැප් එක දාලා. ඉතින් හරිම ලස්සනයි ළමයි ඒකත්. ඉතින් ඔන්න ප්ලැට්ෆෝම් දෙකක් විදියට තමයි යන්නේ. ෆ්ලැට් ටයිප් එකට වෙජස් ටයිප් එකට ඕනම විදිහකට මට කියලා හදාගන්න පුළුවන්. අද ළමයි වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. මොකද ස්ලිපර්ස් ගොඩාරියක් තියෙනවා. මේකට ඉතින් කොහොමත් ඕගොල්ලෝ කැමතිනේ මෙන්න මේකිනුත් ළමයි ස්ලිපර්ස් දෙකක් අද දවසේ යනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න මේකත් කස්ටමයිස් එකක්. ඉතින් ඔන්න හරිම charm විදිහට දාන්න කැමති අයට තමයි මෙන්න මේ වගේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මගෙන් පර්චේස් කරගන්න. ඒ විතරක් නෙමෙයි මෙන්න මේක ෆ්ලැට් දෙකකුත් අද දවසේ තියෙනවා. මේක ප්ලැට්ෆෝම් වෙජස් ඕනම ටයිප් එකකින් ගන්න පුළුවන් කියලා මම හැමදාම ඉතින් ඕගොල්ලන්ට කියනවා. ඒ වගේම තමයි මෙන්න මේකෙනුත් අද දවසේ එකක් තියෙන. හුඟ දවසකට පස්සේ තමයි මෙන්න මේකෙනුත් එකක් ආවේ. ඉතින් මේ දවස්වල මම හිතන්නේ පේජ් එක කට්ටිය පහලටම ගිහින් බලනවද කොහෙද. ඉතින් මේකත් ෆ්ලැට් දෙකක්. මම මේ දිගටම කරපු විදිහට ෆ්ලැට්ස් ආවෙම නැති තරම්. ඉතින් ඔන්න අද ගොඩක් ෆ්ලැට්ස් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉතුරු ටික බලමු.